ආයුබෝවන් අද දවසේ මේ වෙලාව තමයි ඔයාට මේ වීඩියෝ එක ලැබෙන්න තියෙන හොඳම වෙලාව. ඉතින් මේක ඔයාට ලැබෙන්නේ මොන දවසේද කියන එක අදාළ වෙන්නේ නැහැ. මොන දවසේ ඔයාට ලැබුණත් අද තමයි ඔයාට මේ දේ ලැබෙන්න නියමිතව තිබුණු සැබෑ දවස. මේ වීඩියෝ එක ඇතුලේ විශේෂ විශ්ව ශක්තියක් ගැප් වෙලා තියෙනවා. මේ වීඩියෝ එක ඔයාව හොයාගෙන එන්නේ ඔයාගේ ජීවිතයේ ශක්තියත් එක්ක මේ විශ්වයේ එකඟ වන. ඒ කියන්නේ එකම මාවතකට පැමිණෙන දවසේදී. අන්න ඒ නිසා අද දවසේදී ඔයා යම් සුවිශේෂී දෙයක් අනිවාර්යෙන්ම දැනගත යුතුයි. ඒ කාරණය ගැන ඔයාව දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක ඔයාව හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඔයාට නිවැරදි මඟ පෙන්වන්නත් ඔයාගේ අභ්‍යන්තරයේ පුබුදවන්නත් විශ්වය ඔයාව මෙතනට රැගෙන ආවේ සුවිශේෂී හේතුවක් නිසා කියන එක හොඳින් මතක තබා ගන්න. මුලින්ම මම ඔයාට කියන්න ඕනේ ඔයා මේ මහා විශ්වයේ ආශිර්වාදය ලැබපු කෙනෙක්. ඒ ආශිර්වාදය දැන් දිගටම ඔයා ළඟ රැඳිලා තියෙනවා. විශ්වය ඔයාව නිවැරදි මඟකට මෙහෙවනවා වගේම ඔයාව නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. ඒ නිසා ඔයා මේ ලෝකයේ තනි වෙලා නැහැ කියන එක අද දවසේ මම ඔයාට මුලින්ම මතක් කරලා දෙනවා. ජීවිතයේ සමහර අවස්ථාවලදී හැමදේම කඩා වැටුණු වෙලාවල් වලදී ඔයාට හිතෙන්න ඇති ඔයා තනි වෙලා කියලා. නැහැ, ඔයා තනි වෙලා නැහැ. ඔයාට දැන් දැනෙන්නේ එවැනි කඩා වැටෙන ස්වභාවයක් නම් විශ්වය ඔයාට කියන්නේ මේක කඩා වැටීමක් නෙවෙයි කියලායි. මේ තමයි ඔයාගේ ජීවිතයේ අලුත් මුහුණුවරකින් හැඩගැසෙන අවස්ථාව. ඒ කියන්නේ මේ තමයි ඔයාගේ ජීවිතයේ සැබෑ හැරවුම් ලක්ෂය. මට දැනෙන විදිහට ඔයා මේ වෙනකොට ඔයාගේ අභ්‍යන්තර ශක්තිය සහ මානසික සුවය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. ඒ වගේම දැන් ඔයාගේ අවධානය ජීවිතයේ අධ්‍යාත්මික පැත්තට යොමු වෙලා තියෙනවා. ඔයා දැන් ඔයාවම අනවශ්‍ය ප්‍රශ්න වලින් ආරක්ෂා කරන්න පටන් අරගෙන තියෙනවා. අන්න ඒ නිසාම සමහර විට ඔයාට දැන් මේ වෙනකොට ඔයාගේ යාළු මිත්‍රයෝ ඊටාම අඩු ප්‍රමාණයක් ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. ළඟම හිටපු අය ඔයාගෙන් ඈතට යනවා වගේ දැනෙන්න පුළුවන්. හිතට පාළු බවක්, තනිකමක් දැනෙන්න පුළුවන්. කෙසේ වෙතත් විශ්වය ඔයාට කියන්නේ ඒ දේ සිදු වුණේ ඔයා ඔයාගේ අභ්‍යන්තර සාමයට ගොඩාක් වටිනාකමක් දෙන නිසා සහ ඒ තුළින් ඇතිවුණු පිබිදීම ඔයාව මේ විශ්වයත් එක්ක ඍජුවම සම්බන්ධ කරලා තියෙන නිසා. මම මේ පණිවිඩය සකස් කරන වෙලාවේ මට ඉතාමත් ඉහළ විශ්ව ශක්තියක් දැනෙනවා. ඉතින් මේ ශක්තිය මේ වීඩියෝ එක ඇතුළේ තියෙනවා. ඒක තමයි ඔයාව මෙතනට කැඳවාගෙන එන්න හේතුව වුණේ. මේක ශ්‍රවණය කරන වෙලාවේ ඔයාටත් ඒ පුදුමාකාර ශක්තිය, ඒ ප්‍රබෝධය ඔයාගේ ශරීරයට දැනෙන්නම ඕනේ. ඔයාව මේ වගේ හුදකලා තත්ත්වයකට පත් කරලා තියෙන්නේ ඔයාගේ ඇතුළාන්තයේ සිදුවිය යුතු යම් වෙනස්කම් මේ වෙලාවේ සිදුවෙන්න අවශ්‍ය නිසායි. ඔයාට තනිකමක්, හුදකලාවක් දැනෙන්න හේතුව විශ්වය ඔයාව පීඩනයකට ලක් කරන්න හදනව නෙවෙයි. මේ හරහා ඔයා වෙනුවෙන්ම අවධානය යොමු කරන්න පටන් ගන්නවා විතරක් නෙවෙයි ඔයාගේ ජීවිතයේ වර්ධනය සහ දියුණුව සඳහාත් දැන් වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ තුලින් ඔයාගේ යටිසිත, ඔයාගේ ඇතුළාන්තය අලුතින් සකස් කරගන්නත්, නැවත පණ ගන්වා ගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඒ වෙනස සිදු කරන්නයි මේ වටිනා වෙලාව ඔයාට ලැබිලා තියෙන්නේ. දැන් ඔයා කලින්ට වඩා ඔයාගේ සිතුවිලි සහ ඔයාගේ හැඟීම් පිළිබඳව ගොඩාක් අවධානයෙන් සහ අවදියෙන් ඉන්නවා. ඔයා ගන්නා මේ උත්සාහය, මේ ශක්තිය ඔයා වැටිලා ඉන්නවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. ඔයා දැන් ඉන්න තත්ත්වය ඊටමත් යහපත් කියන එකයි මෙයින් අදහස් කරන්නේ. ඔයා ඔයාගේ ජීවිතය ගැන මෙවැනි අවධානයක් දෙනවා කියන එක දැන් විශ්වයට හොඳින්ම දැනෙලා තියෙනවා. අන්න ඒ නිසා ඔයාගේ ශක්තිය තවත් ඉහළට ඔසවා තබන්න දැන් විශ්වය ඔයාට උදව් කරනවා. නමුත් ඒ ඉහළ ශක්තිය ඔයාට ලබා ගන්න නම් ඔයත් යම් දේවල් කිහිපයක් කරන්න වෙනවා. ඔයාගේ පැරණි වැරදි රටාව, ඒ වගේම ශ්‍රණාත්මක, ඒ කියන්නේ අසුභවාදී ආකල්ප සහ විශ්වාසයන් ඔයාගේ ජීවිතයෙන් ඉවත් කරන්න වෙනවා.
අසුභවාදී දේවල්, ශ්‍රණාත්මක සිතුවිලි සහ නරක පුරුදුමය සියල්ල ඔයා අතහරින්නම ඕනි. ඔයා දැන් මේ ඉන්න ජීවිතේ ඉතාමත් ප්‍රබල පරිවර්තනයක්. ඒ කියන්නේ මහා වෙනසක් සිදුවන අවස්ථාවක. ඔයා කාලයක් පුරාවට ඔයාගේ සිතින් බලාපොරොත්තු වෙමින් ප්‍රාර්ථනා කරමින් හිටපු දෙයක් විශ්වය විසින් ඔයාට ළඟදීම තෑගි කරන්නයි යන්නේ. ඒ කියන්නේ ඔයා හිතපු ඒ දේ දැන් ඔයාගේ සැබෑ ජීවිතයේ සත්‍යයක් බවට පත් වෙන්නයි යන්නේ. ඒක සමහර විට ඔයාගේ ලොකු හීනයක් වෙන්න පුළුවන්. ඔයා ආසාවෙන් හිටපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ හදවතටම සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ඔයාගේ වටපිටාවේ තියෙන ශක්තිය දැන් පුදුමාකාර ආශ්චර්යයන් සහ වාසනාවන්ත අවස්ථාවන්ගෙන් පිරීලා තියෙනවා. ඉදිරියට එන මාසය ඔයාට ඉතාමත් ශක්තිමත් වාසනාවන්ත මාසයක් වෙනවා. ඔයා මේ කාලය ඇතුළත ඔයාගේ මනස වෙනුවෙන් කරපු කැපකිරීම ඔයාව සම්පූර්ණයෙන්ම වෙනස්ම මට්ටමකට උසස් තත්වයකට අරගෙන ගිහින් තියෙනවා. ඔයාගේ ශක්තිය දැන් තියෙන්නේ ඉතාමත් ඉහළ මට්ටමකයි. විශ්වය ඔයාට කියනවා ඔයා වසරකට කලින් හිටපු පුද්ගලයා නෙවෙයි දැන් ඉන්නේ කියලා. ඉතින් ඒක අතීතය දෙස හැරී බැලුවොත් ඔයාටම හොඳින් දැනෙනවා ඇති. ඔයාගේ බාහිර ජීවිතය වගේම ඔයාගේ ඇතුළාන්තයත් දැන් ගොඩක් වෙනස් වෙලා. බාහිරින් කිව්වේ ඔයත් එක්ක ඉන්න පවුලේ අය, යාළුවෝ, නෑදෑයෝ ඔයා දිහා බලන විදිය සහ ඔයාව දකින විදිහ දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඔයාට වෙනදාට වඩා ඉහළ ගෞරවයක් සහ ආදරයක් දැන් ලැබෙනවා. ඉතින් මේ වෙලාවේ ජීවිතේ ලැබෙන අලුත් අවස්ථාවන් ගැන සුබවාදීව සහ විවෘත මනසකින් හිතන එක ගොඩාක් වැදගත්. සැකසහිත සිතුවිලි වලට හොබියට ඔයාගේ සිතේ ඉඩ දෙන්න එපා. මොකද මේ වෙලාව ඔයාගේ ජීවිතයට පුදුමාකාර ආශ්චර්යයන් ළඟා වන වෙලාවයි. ඉදිරි සති කිහිපය ඇතුළත ඒ සුබ දේවල් ඔයාට දැනගන්න දැකගන්න ලැබෙනවා. ඒ නිසා ඔයාට සැබෑවටම ඔයාගේ ජීවිතය ඇතුළේ නිර්මාණය කරගන්න අවශ්‍ය මොනවාද කියන එක ගැන පමණක් අවධානය දෙන්න. ඔයාගේ අරමුණ සහ බලාපොරොත්තුව ගැන පැහැදිලි නිශ්චිත අදහසක් සිතේ ඇති කරගන්න. මේ වෙලාවේ විශ්වයෙන් ඔයාට ලැබෙන සලකුණු විශ්ව පණිවිඩ ගැන අවධානයෙන් ඉන්න. ඒ සලකුණු විවිධ ආකාරයෙන් ඔයාගේ ජීවිතයට පැමිණෙන්න පුළුවන්. සමහර විට සුවිශේෂී පුද්ගලයන් මාර්ගයෙන් පණිවිඩ ලැබෙන්න පුළුවන්. එසේත් නැත්නම් විශේෂිත සමාන ඉලක්කම් රටාවන්, සමනල්ලු, බත්කූරු වැනි සතුන් නිතර ඇස ගැටීමෙන් ඔයාට පණිවිඩ ලැබෙන්න පුළුවන්. ඉදිරි සති කිහිපයේ වෙනදාට වඩා වැඩියෙන් ඔයාට මේ දේවල් දකින්න සහ අහන්න ලැබේ. මේ ශක්තිය තවත් වැඩි කරගෙන එළඹෙන වාසනාවන්ත මාසය සඳහා සූදානම් වෙන්න අද ඉඳන් මම මේ කියන සරල වැඩේ කරන්න පටන් ගන්න. පොඩි පොතක් හෝ දිනපොතක් අරගෙන හැමදාම ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔයාගේ සිතට සතුටක් දුන්න දේවල් 3ක් ලියන්න. 10ක් 20ක් ලියන්න යන්න එපා. එහෙම වුණොත් මේක දිගටම කරගෙන යන්න කම්මැලි හිතේ. උපරිම දේවල් 3ක් විතර තෝරගෙන ඒ සතුටුදායක හැඟීම හදවතින්ම විඳිමින් ඒක ලියන්න. ඒක අද දවසේ ඔයාට රසට කන්න ලැබුණු කෑමක් නැත්නම් හිතවත් කෙනෙක් ආදරෙන් කතා කරපු එකක් වැනි පුංචි දෙයක් වුණත් කමක් නැහැ. මේ වීඩියෝ එක ඔයාට ලැබුණේ මොන කාලෙක වුණත් එදා ඉඳන් මාසයක් යනකම් එක දිගටම මේ කෘතඥතා අභ්‍යාසය කරන්න. මේකෙන් ඔයාගේ ජීවිතයට නොසිතූ බහුලත්වය, ඒ කියන්නේ හැම දෙයකින්ම පිරිපුන් සෞභාග්‍යවත් බවක් ආකර්ෂණය වෙන්න පටන් ගනීවි. අවසාන වශයෙන් මට ඔයාට කියන්න තියෙන්නේ පුළුවන් තරම් දවසේ වැඩි කාලයක් සුබවාදීව ඉන්න. යහපත් දේවල් හිතන්න. ඔයාගේ ජීවිතේ ඉන්න අසුබවාදී නරක මිනිස්සු කියන දේවල් නිසා පීඩාවට පත්වෙන්න හෝ ඔයාගේ සිත රිදවා ගන්න කිසිම වෙලාවක ඉඩ දෙන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ පාලනය තියෙන්නේ වෙන කෙනෙක් අතේ නෙවෙයි. ඔයා සන්තකේමයි. අන් අය කියන දෙයට ඔයා දුක් වුණොත් ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ පාලනය ඔයා ඔවුන්ට දීලා තියෙනවා කියන එකයි. ඒ නිසා කිසිම කෙනෙක්ට ඔයාගේ සිත පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ සිතේ තිබිය යුත්තේ සතුට විතරමයි. ඒ සතුටේ පාලනය ඔයාගේ අතේම තබා ගන්න. ඉතින් අද දවසේ මේ පණිවිඩය ඔයාගේ හදවතටම දැනුණා නම්
ඔයා මේ විශ්වයේ බලයට සහ ආරක්ෂාවට එකඟ වෙනවා නම් දැන්ම පහලින් 444 කියලා කමෙන්ට් කරන්න. ඇයි මම ඔයාට 444 කමෙන්ට් කරන්න කියන්නේ? අධ්‍යාත්මික පැත්තෙන් වගේම ආකර්ෂණ නීතියට අනුව 444 කියන්නේ පුදුමාකාර බලයක් තියෙන විශ්වීය සලකුණක් රැගත් සංඛ්‍යාවක්. ඔයාට නිතර 4 කියන ඉලක්කම දකින්න ලැබෙනවා නම් හෝ ඔයා ඒ ශක්තිය විශ්වාස කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා මේ යන ගමන නිවැරදි කියන එකයි. ඔයා වටා විශ්වයේ සහ දේව දූතයන්ගේ පූර්ණ ආරක්ෂාව සහ ආශිර්වාදය සහ මඟ පෙන්වීම නිරන්තරයෙන්ම තියෙනවා කියන එකයි ඒකෙන් කියවෙන්නේ. ඒ නිසා ඔයා තනි වෙලා නැහැ කියන එක ඒ විශ්වයට තහවුරු කරන්න ඒ මහා බලගත ශක්තිය අදම ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නත් 4 කියලා 444 කියලා පහලින් සටහන් කරලා ඔයාගේ කැමැත්ත සහ එකඟතාවය විශ්වයට මුදා හරින්න. මේ වීඩියෝ එක ඔයාගේ යහළුවෝ අතරෙත් බෙදා හැරලා ඔයා වගේම තවත් කෙනෙකුගේ ජීවිතය ධනාත්මකව වෙනස් කරන්න උදව් වෙන්න. තවමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා මගේ channel එක මේ වගේ වටිනා වීඩියෝ හැමදාම බලන්න අදම එකතු වෙන්න. ඔයාට බොහොම ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය ඔයාට නිරන්තරයෙන්ම ලැබේවා.